මං හිතනවාල හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. අද මට තවත් නිවාඩු දවසක්. ඉතින් මං හිතුවා අද ටිකක් එළියට යන්න ඕනි කියලා. හැබැයි තනියම නෙමෙයි. අද මගේ රූම් එකේ ඉන්නවා තව චුටි නංගි කෙනෙක්. එයාටත් අද නිවාඩු දවසක්. ඉතින් ඒ නිසා අපි දෙන්නම හිතුවා අපිට එහෙම ලේසියෙන් එකට නිවාඩු හම්බ වෙන්නේ නැති හින්දා අද අපි දෙන්නම එළියට යන් කියලා. නිකන් චූටි පික්නික් එකක් වගේ. මං හරි ආසයි මෙහෙම ජනේලයන් ඉඳගෙන ට්‍රේන් එකේ දුර ගමන් යන්න. මං වගේ ආස ඔයාලත් ඉන්නවද එහෙම? අපි දැන් ට්‍රේන් එකෙන් බැහැලා පයින් ඇවිදගෙන යන ගමන් මං ඔයාලට කිව්වේ නැහනේ අපි කොහෙද මේ යන්නේ කියලා. අපි දෙන්න හිතුවේ අද ඉනකෂර පාක් එකට යන්න. මං එතනට ගිහිල්ලා නැහැ. අපි දෙන්නම ගිහිල්ලා නැහැ. ඉතින් ඒ හින්දා අපි හිතුවා ටිකක් දුර තැනක් සිලෙක්ට් කරගන්න කියලා. ඉතින් ඒ හින්දා අපි ඉනකෂර පාක් එකට යන්න හිතුවේ. තාම චුට්ටක් සීතල කාලේ මේ. හැබැයි ඒ කියන්නේ සකුරා පිපිගෙන එන කාලේ. ඉතින් ඒ හින්දා අපි මෙහෙට යන්න හිතුවා. මෙහි ගොඩක් ගස් වලින් වට වෙලා ඒ වගේ නිකන් අමුතු තැනක් හින්දා මං කොහොමත් මේ වගේ ලොකු ගස් තියෙන තැන් වලට හරිම ආසයි. මොකද එහෙම ගියාම නිකන් අර අමුතු නිදහසක් සැහැල්ලුවක් හිතට දැනෙනවා. අපි දෙන්න ඉතින් මේ සීතල හුලඟත් එක්ක අපි දෙන්නගේ පිස්සු කතාත් එක්ක අපි ඉතින් අපේ චූටි පික්නික් එක එන්ජොයි කරන්න පටන් ගත්තා. මම ගොඩක් අඩුවෙන් යාළුවෝ ආශ්‍රය කරන කෙනෙක්. ඉතින් ඒ අතර ඉන්න ස්පෙෂල් කෙනෙක් තමයි මේ නංගි. ඉතින් එයා මට මගේම නංගි කෙනෙක් වගේ. ඉතින් අපි දෙන්න තමයි ඉන්න එකට රූම් එකේ රූම් පාර්ට්නර්ස්ලා විදියට රූම් එක ෂෙයා කරගන්නේ. ඉතින් දවසේ වෙන සතුට හිතෙන දේවල්, දුක හිතෙන දේවල් අපි දෙන්න තමයි ඉතින් වැඩ ඉවරලා ආවට පස්සේ ෂෙයා කරගන්නේ. අපි දෙන්න සෑහනලාවක් කිව ඉන්න වැඩ ඉවරලා ආවට පස්සේ ඉතින් මම විශ්වාස කරනවා මේ වගේ බැඳීමක් අපේ ජීවිතේට ඕනේ අපි අපේ පවුලෙන් ඈත් වෙලා මේ වගේ රටක ඉද්දි. ඉතින් මට මගේ ජීවිතයේ මෙහි ඉද්දි වෙන සමහර අමාරු සිටුේෂන්ස් මට සැහැල්ලුවෙන් මගේ මයින්ඩ් එක තියාගෙන යන්න උදව් කරන මගේ ළඟින්ම ඉන්න කෙනෙක් තමයි මේ නංගි. ඉතින් මම දන්නවා යා මේ වීඩියෝ එක බලනවා කියලා. ඉතින් thank you ආට ඒ වෙනුවෙන්. දැන් සකුරාමල් පිපිගෙන එන කාලේ. ඉතින් ඒ හින්දා අපි දෙන්න ෆොටෝස් වීඩියෝස් අරගෙන අපි දෙන්න දන්නේම නැතුව පාක් එකේ සෑහෙනලාක් ඉඳලා ගොඩක් හවස් වුණා. ඉතින් ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. මොකද අපි සෑහෙන දුරක් ගෙදර එන්න ඕනේනේ ඒ හින්දා. හැබැයි ඉතින් ඒ එන අතරමඟ අපි දෙන්නට හම්බුණා ෆ්ලයින් ටයිගේ ෂොප් එක. ඉතින් අපි හිතුවා ඒකටත් යන්න කොච්චර වෙලා ගිහිල්ලා තිබුණත් මොකද මම මේක වීඩියෝස් වලින් දැකලා තිබ්බ සෑහෙන ලස්සන දේවල් මේ ෂොප් එකේ තියෙනවා කියලා. ඉතින් ඒක නම් ඇත්ත. මෙතෙන්ට ගියාම මට හිතුණා මෙතන තියෙන හැමදේම ගෙදර අරන් යන්න. ඒ තරම් මාර්ම කියුට් අයිටම්ස් මෙතන තියෙනවා. ඉතින් අපි මෙතනින් චූටි දේවල් ටිකකුත් අරගෙන ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එද්දි සෑහෙන රෑ වෙලා. ඉතින් ආයෙත් දවසක ඔයාලව ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්. එතකන් සතුටින් ඉන්න. බයි.